තාජුදීන් කේස් එකට මොකද වුනේ? තාජුදීන් කේස් එකත් මුලින්ම ඇක්සිඩන්ට් එකක් වෙලා එයා ගිනි අරගෙන මැරුණා කියලා තියුනේ. ඊට පස්සේ අපිට ආවට පස්සේ අපි ඒක රීපෝස් මෝටම් එකක් කරා. ඒකට ඉඩ දුන්නා. අධිකරණ නියෝග ගත්තා. ඉඩ දුන්නේ නෑ. මේ අධිකරණ නියෝග අරගෙන අපි මේ ඒකෙත් වෛද්‍ය මණ්ඩලයක්පත් කරා. මණ්ඩල වලට බලපෑම් කරන්න උත්සාහ කරපු ඒව නැද්ද? මොකද දැන් ඉතින් ඒගොල්ලෝ මේ බලලපු මුත්‍ර ශරීරය එළියට අරගෙන ඒගොල්ලෝ කිව්වා මේ මිනිස්සෙගේ ශරීරයේ තියෙන ලොකුම බෝන්ස් දෙක ලොකුම ඇට දෙක තමයි මේ ඇට දෙකම නෑ කිව්වා මේකේ. ඊට පස්සේ ඒ බොඩි එකේ තිබුණ නෑ කියලා. ඒ කියන්නේ මේ වලල්ල තියෙන බොඩි එක කොට ගත්තාම ඒක තියෙන්න එපායි. දි รา ගපත් උනත් ඒක තියෙන ඒක නෑ කියලා. ඒ ඇට දෙකම නෑ කිව්වා මේකේ. ඊට පස්සේ ඒ ඇට දෙකම නෑ කිව්වා මේකේ. ඊට පස්සේ තාජුදීන් ප්ලේ කරලා තියෙන ඒවා නැතුව වෙන්නේ ඒවා කොහොම හරි නෑ.